ප්‍රශ්න. මේ ලෝකේ ප්‍රශ්න නැති කෙනෙක් නෑ. එක එක්කෙනාට එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. මුදල් ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න. ඒ වගේම පිටින් hina වෙලා හිටියත් හිත ඇතුළේ දුක දරාගෙන ප්‍රශ්න නිසා දුකින් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඇත්ත කතාව නම් ප්‍රශ්න එන්නේ අපිව විනාශ කරලා යන්න නෙවෙයි. ඒක අපිට හැමදාම පාඩම් කියලා දෙන්න තමයි එන්නේ. එක එක ප්‍රශ්න එක එක විදිහේ පාඩම් කියනවා අපිට. ඒක අපි තේරුම් ගන්න ඕන. මතක තියාගන්න අතුරුම රාත්‍රියට පස්සේ තමයි ලස්සන උදේසන එන්නේ. ඒ වගේම තමයි අමාරුම කාලයට පස්සේ තමයි හොඳ අවස්ථාවල් එන්නේ. ජීවිතේ ඔයාලා වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසාර්ථක වෙන්න පුළුවන්. ඔයාලා විශ්වාස කරපු අය ඔයාලව අතහැරලා දාලා යන්නත් පුළුවන්. නමුත් ඔයාලා නැති කරන්න හොඳ නැති එකම දේ තමයි බලාපොරොත්තුව. ප්‍රශ්න වලින් කවදාවත් පැනලා යන්න එපා. ඒකට මුහුණ දෙන්න. මොකද අද ඔයාලා මුහුණ දෙන ප්‍රශ්න තමයි හෙට ඔයාලගේ ආරම්භය වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක ඔයාලා අද වෙන වේදනාව හෙට තව කෙනෙකුට ධෛර්යයක් දෙන කතාවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රශ්න නිසා ඔයාලා ජීවිතේ නතර වෙන්න එපා. ඒ ප්‍රශ්නත් එක්කම යන්න ඉගෙන ගන්න. ඒක තමයි හොඳම සොලියුෂන් එක. මතක තියාගන්න. අද ඔයාලා මුහුණ දෙන ප්‍රශ්නය ඔයාලගේ අවසානය නෙවෙයි. ඒක ඔයාලගේ ඊළඟ පියවරට අවස්ථාවක් වෙන්නත් පුළුවන්.